යාමට සමත් වෙන පිල්සෝල් ලකුණු අතරට පිවිසෙනවා 40ක වේගයකින් පන්දුව මිලාන් රත්නායක යොමු කරන්නේ කිසිදු විචින් සමහාවක් සෝල්ගෙන් ලැබෙන්නේ නැහැ. දුර්වල පන්දුවයි ආසෙන් පිල්සෝල් අද දිනේදී මේ රාත්‍රී 4ක් සුලිපතරෙන් පන්දුව රිංගා යනවා. ලෙහිසියෙන් පහසෙන් පිල්සෝල් අද දිනේදී මේ රාත්‍රිය ජෝස් බට්ලර් සමාන ජෝස් බට්ලර් මේ පිටිකරුවන් යුගලය මිලාන් රත්නාගේ පන්දු 3ක් තුල 4 පහරවල් 3ක් ඉෂාන් මාලින්ගේ පන්දු වාරයේ ක්‍රියාත්මකව පවතින්නේ ඔහුට එරෙහිව 4 පහරවල් 3ක් ඒ වගේම හෑන්ඩ් අයි කෝඩිනේෂන් එවර මැනවින් සිදු කෙරා ඒ වගේම කල්ැල් මැනීම ඉතාමත් හොඳ මටක් යලිත් පන්දුව බැක්වර්ඩ් පොයින්ට් අතරින් ඔස්කාර් රයි පහරකට පෙළඹෙන්නේ ටොප් එජ් වේදී පන්දුව ඇදී යනවා තර්ඩ් මදක් ඩී බැක්වර්ඩ් පොයින්ට් අතරින් ලකුණු 4ක් පිට පන්දු 4ක් තුල ලකුණු 16යි සුදු ජාතීන් සියලු දෙනාම සිනහ වෙන ආකාරය අපිට දකින්න ලැබෙනවා මේ රූපරාමු හරහා අපිට දකින්න ලැබෙන මිලාන් රත්නායකට එළවු ප්‍රහාරය තුලම මිලාන් කිසියම් විදිහකින් පීඩාවට පත් වී තිබෙන නිසා වනිදු හසනංග තම මිත්‍රයා ඉෂාන් මාලින්ග සමාන ඉෂාන් මාලින්ග ඔහු ඉතාමත් පහසුවෙන් පන්දු යවුවත් අපහසුතාවයකට පත්වීම හේතුවෙන් මාලින්ගගේ හිස අතගා බෝල් ක්ලීන් බෝල් පිට ප්‍රහාරය එතරම් හොඳ නැති බැව් මේ විකට්ටුව දැවියාම තුලත් අපිට සඳහන් කිරීමට පුළුවන් බට්ල පිටියෙන් ඉවත් කිරීමට සමත් වෙනවා පන්දු 10ක් තුල ලකුණු 17ක් ලබා ගන්නවා මිලාන් රත්නායක දිගින් දිගටම ප්‍රහාරයට ලක් වුණත් අභියෝගයට අභියෝගයේ විශිෂ්ටයම යන සපත කලා කියන්න පිළිවන් විශිෂ්ටයෙකු අතින්ම විශිෂ්ට පිටිකරුවා පිටියෙන් ඉවත් කිරීම විශිෂ්ටයට අභියෝග